මොකද්ද නාච්ච ගීත වාදිත කියන්නේ? නාච්චං ගීතං වාදිතං. නටනවා, ගයනවා, වයනවා. සිල් සමාදන් වෙච්ච දවසේ එයා නටනවා නම්, ගයනවා නම්, වයනවා නම්. ඊළඟට විසූක දස්සන. ඒකට කියනවා පෙක්කං අක්කානම් පානිස්සරං වේතාලං. පාලි වචන තේරෙන්නේ නැති නිසා සිංහලෙන් කියන්නම්. පැරණි කතා රඟ දැක්වීම බලනවා. අත්තාල ගසා නැටීම්, වේතාල නැටීම්, බෙරවාදන කිරීම, රංග මණ්ඩලෙහි දේවතාවුන්ට පූජා පිණිස නැටීම්, උණගසින් කරන ක්‍රීඩා, මිනී ඇට මැද තබා වටකොට නැටීම්, ඇත් යුද්ධ බැලීම්, අශ්ව යුද්ධ බැලීම්, ගොම්පොර බැලීම්, එළු පොර බැලීම්, බැටළු පොර බැලීම්, කුකුළු පොර බැලීම්, වටු පොර බැලීම්, පොළු හරඹ බැලීම්. මේවා කියනකොට මට එකපාර මතක් වුණා පාර්ලිමේන්තුවේ කතා බැලීමත් අයිති වෙනවා ඇති මේකට. මිටි හරඹ බැලීම්, මල්ලව පොර බැලීම්, යුද සේනා බලන්න යෑම, බලසෙන් ගලින තැනට යෑම, බලසෙනක විසුරවන තැන් බලන්න යෑම ආදී දේවල් තමයි නාච්ච ගීත වාදිත විසූක දස්සන කියලා කියන්නේ. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියන්නේ මේකට. ඒ තමයි ඇඟපත සැරසීමෙන් හා විසිතුරු වස්ත්‍රාභරණ පැළඳීමෙන් යුක්තව කල් ගෙවනවා. සුවඳ වැල්ග ඇඟ තවරා සිරුර සිනිදු කරනවා. තෙල් වර්ග ගා සම්භාහනය කරලා සිරුර හැඩ කරනවා. සුවඳ පැන් නානවා. උරහිස් ආදී මස් වැඩීමට මුගුරෙන් තලනවා. කැඩපතින් මුහුණ බලා සැරසෙනවා. ඇස්වල අඳුම් ගානවා. මල් හා සුවඳ විලවුන් දරනවා. මුව සුවඳ කිරීමට මුව විලවුන් දරනවා. අත්වල ආභරණ දරනවා. හිසෙහි කුඩුම්බිය දරනවා. විසිතුරු සැරයටිය දරනවා. විසිතුරු බෙහෙත් නල දරනවා. විසිතුරු කඩු දරනවා. විසිතුරු කුඩ දරනවා. විසිතුරු පාවහන් දරනවා. නලල් පට දරනවා. මැණික් පැළඳීම්, චාමර දැරීම, දිග වාටි ඇති සුදු වස්ත්‍ර දැරීම ආදීන් යුක්ත වෙනවා. සිල් සමාදන් වෙලා එවැනි තමන් ලස්සන වෙන, හැඩ වෙන දේවල් කිරීම තමයි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා කියලා කියන්නේ.